හොඳ දරුවනේ අද අපි පටන් ගමු 8 ශ්‍රේණියේ පළවෙනි පාඩම සංඛ්‍යා පද්ධති. මේ සංඛ්‍යා පද්ධති පාඩමෙන් ඔයාට ඉගෙන ගන්න තියෙන්නේ සංඛ්‍යා පද්ධතියක සංකේත, සංඛ්‍යා පද්ධතියක පාදය, දීමේ සංඛ්‍යා පද්ධතිය, දශමේ සංඛ්‍යා පද්ධතිය, දශමේ සංඛ්‍යා දීමේ සංඛ්‍යා බවට හැරවීම, දීමේ සංඛ්‍යා දශමේ සංඛ්‍යා බවට හැරවීම, දීමේ සංකේත ඇසුරින් දත්ත නිරූපණය. හරි. අපි යමු පළවෙනි කොටසට. පළවෙනි කොටසෙන් අපිට බලන්න තියෙන්නේ සංඛ්‍යා පද්ධතිය වල අවශ්‍යතාවය. බලමු. මිනිසා තම කාර්යයන් පහසුවෙන්, නිවැරදිව හා වඩාත් කාර්යක්ෂමතාවයෙන් ඉටු කර ගැනීම සඳහා පරිගණකය භාවිතා කරයි. අපි දන්නවා පරිගණකයේ තියෙන්නේ අපේ වැඩ පහසු කරගන්න කියලා. එතකොට බලමු ඒ කොටස තමයි මෙතනදී කියලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා මිනිසාට සුපුරුදු භාෂාවලින් පරිගණකයට දත්ත හා උපදෙස් ලබා දුන්නද ඒවා ඒ ආකාරයෙන්ම තේරුම් ගැනීමේ හැකියාවක් පරිගණකයට නොමැත. හරි. මේ කොටස තමයි අපි මුලින්ම තේරුම් ගන්න ඕනි. අපි කියන දේවල් පරිගණකයේ කොහොමද තේරුම් ගන්න කියන කොටස. එතකොට මෙතන බලන්න රූපේ බලන්න කියලා තියෙනවා. රූපයේ පරිශීලකයක් සහ පරිගණකයේ තියෙනවා. එතකොට පරිශීලකය හෙලෝ කිව්වහම පරිගණකයේ එක තේරුම් ගන්නේ මෙන්න මේ භාෂාවෙන්. අපි මෙන්න මේ භාෂාව මොකක්ද කියලා ඉස්සරහට ඉගෙන ගන්නවා. බලමු ඊළඟ කොටස. ඒ අනුව මිනිසා විසින් ලබා දෙනු ලබන පාඨ, සංඛ්‍යා, රූප, ශබ්ද සහ වීඩියෝ වැනි සෑම ආකාරයකම දත්ත හා උපදෙස් පරිගණකය සංඛ්‍යාත්මක අගයක් ලෙස හඳුනා ගනී. එතකොට බලන්න මේ රූප සටහනෙන් පෙන්නනවා පරිශීලකයා සහ පරිගණකයා අතර කොහොමද මේ සංනිවේදනය වෙන්නේ කියලා. එතකොට මේ පරිශීලකයා හෙලෝ කිව්වහම පරිගණකයක තේරුම් ගන්නේ පරිගණක භාෂාවෙන්. හරි. එතකොට බලන්න මේ කොටසින් පෙන්නලා දීලා තියෙනවා පාඨ, ශබ්ද, රූප, වීඩියෝ දර්ශන. මේවා පරිගණක මතකයේ තුල කොහොමද තැන්පත් වෙන්නේ? මේ එක බිඳුව කියලා තියෙන්නේ මොකක්ද? ඒක තමයි දැන් මෙතනදී ඉගෙන ගන්න තියෙන්නේ අපිට. බලන්න මේ කොටසෙන් විවිධ දත්ත පරිගණක මතකයේ තුල දීමේ ආකාරයෙන් පවත්වා ගනී. එතකොට මෙන්න මේ දීමේ කියන ආකාරයෙන් තමයි පරිගණක මතකයේ තුල අපේ පාඨ, ශබ්ද, රූප, වීඩියෝ දර්ශන මතකයේ තුල පවතින්නේ. එතකොට පරිගණක මතකයේ තුල මෙන්න මේ එක බිඳුව කියලා තියෙන්නේ දීමේ ආකාරය. ඉදිරියට තියෙන මේ කොටස අපි ඒක බලමු. හරි, මුලින්ම තියෙන්නේ සංඛ්‍යා පද්ධතියක් යනු කුමක්ද කියලා අපිට හඳුනා ගන්න. එතකොට බලමු සංඛ්‍යා පද්ධතියක් යනු සංඛ්‍යා ලිවීමට භාවිතා කළ හැකි ක්‍රමවේදයකි. සංඛ්‍යා පද්ධති කිහිපයක් පවතී. එක් සංඛ්‍යා පද්ධතියක් සඳහා නිශ්චිත සංකේත ප්‍රමාණයක් යොදා ගනී. හරි. බලමු විවිධ සංඛ්‍යා පද්ධති. විවිධ සංඛ්‍යා පද්ධති අතරේ අපිට ඉගෙන ගන්න තියෙනවා සංඛ්‍යා පද්ධති 4ක්. එතකොට මේ හතරෙනුත් අපිට දෙකයි තමයි ඉගෙන ගන්න තියෙන්නේ 8 වසරට අදාළව. එතකොට බලන්න කිසියම් සංඛ්‍යාවක් අයත් වන්නේ කුමන සංඛ්‍යා පද්ධතියකටයි දැක්වීමට එහි පාදය යොදා ගනු ලැබේ. සංඛ්‍යා පද්ධතියේ ඇති එකිනෙකට වෙනස් වූ සංකේත symbols ගණන එහි පාදය වේ. පාදය බේස් කියලා තියෙනවා. එතකොට අප විසින් අධ්‍යයනය කළ යුතු සංඛ්‍යා පද්ධති 4ක් ඇත. එම සංඛ්‍යා පද්ධති වල සංකේත සහ පාදය වගුවේ දැක්වේ. එතකොට බලන්න පළවෙනියට තියෙනවා දීමේ සංඛ්‍යා පද්ධතිය. දීමේ සංඛ්‍යා පද්ධතියේ තියෙන symbols ගණන 0 සහ 1. එතකොට බලන්න අපේ මෙන්න මේ මතකයේ තුල තැන්පත් වෙන්නේ එක බිඳුව කියලා නේද? අන්න ඒක දීමේ ආකාරය කියලා තියෙනවා. එතකොට දීමේ ආකාරයේ තියෙන සංකේත ගණනත් 0 සහ 1. එතකොට මේ බේස් එක වෙන්නේ පාදය 2. බලන්න මෙතන සංකේත 1යි 2යි කියලා දෙකයි තියෙන්නේ. ඒ ගණනට තමයි මෙතන බේස් එක හැදෙන්නේ. බලන්න අෂ්ටමයකයේදී අෂ්ටමයකයේ තියෙනවා 0 1 2 3 4 5 6 7. මේ විදිහට තියෙනවා සංකේත 8ක්. සංකේත 8 පාද ගණනින් තියෙනවා සංඛ්‍යාත්මක විදිහට 8 කියලා දක්වලා. හරි, ඊට පස්සේ දශමය. දශමයේදී බිඳුවේ සිට 9 දක්වා තියෙනවා. මෙතනදී අපි ගණන් කරොත් එහෙම 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. මෙතන සංකේත 10ක් තියෙනවා. පාදය 10යි කියලා දක්වලා තියෙනවා. මම හිතනවා පැහැදිලි ඇති කියලා. මෙතනදී ෂඩ්දශමයේදී තියෙන්නේ බිඳුවේ සිට 9 දක්වා තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ A B C D E F කියලා.
එතකොට බලන්න මෙතනදී 9න් ඉවර වුණාට පස්සේ පටන් ගන්න ඒ අකුරෙන්. ඒ අකුරෙන් අපිට රිප්‍රසන්ට් කරන්නේ 10 සංඛ්‍යා අංක 10. 9න් පස්සේ තියෙන්නේ 10නේ. ඊට පස්සේ මෙතන ඒ වෙනුවට ඒ කියලා දක්වලා තියෙන සංඛ්‍යා 10යි. 10 11 12 13 14 15. බිංදුවේ සිට 15 දක්වා තියෙන්නේ. 15 පටන් ගන්නෙ මෙතනදී 9න් පස්සේ 10 නෙමෙයි පෙන්වන්නේ ඒ. ඒක මතක තියාගන්න. ඒක ඔයාලට අදාළ වෙන්නේ ලොකු පන්ති වලට යනකොට. එතකොට බලන්න මෙතන බිංදුවේ සිට සංකේත කීයක් තියෙනවද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි. බලන්න මෙතන සංකේත 16ක් තියෙනවා. ඒකම තමයි පාදයේ දක්වලා තියෙන්නේ සංකේත 16යි කියලා. හරි. දැන් මේ සටහනේ පෙන්නලා දීලා තිනවා අට ශ්‍රේණියේදී දීමේ සංඛ්‍යා සහ දශමේ සංඛ්‍යා පද්ධති පමණක් අධ්‍යයනය කරේ කියලා. හරි. එතකොට අපිට ඉගෙන ගන්න තියෙන්නේ දීමේ සංඛ්‍යයි දශමේ සංඛ්‍යයි විතරයි. ඊළඟට තියෙන කොටස සංඛ්‍යාවක පාදයේ දැක්වීම බලමු. සංඛ්‍යාවකට අයත් වන සංඛ්‍යා පද්ධතිය දැක්වීමට එහි පාදයේ යොදා ගැනේ. සංඛ්‍යාවකට දකුණු පස පහළ කෙළවරේ පාදය දක්වනු ලැබේ. හරි. පාදය දක්වන්නේ කොහොමද කියලා අපිට බලන්න තියෙන්නේ. බලන්න දීමේ සංඛ්‍යාවල මේ බලන්න දකුණු පස පහළ කෙළවරේ. දීමේදී අපිට තියෙන සංඛ්‍යා මොනවද කියලා මුලින්ම බලන්න තියෙන්නේ. ඊට පස්සේ තමයි ඊටු ටික තියෙන්නේ. බලන්න දශමී සංඛ්‍යාවලදී දකුණු පස පහළ කෙළවරේ අපි අර බේසික කියලා ඉගෙන ගත්තේ පාදය කියලා ඉගෙන ගත්තේ අන්නේ ඒව තමයි මෙතනදී පෙන්වන්නේ. එතකොට මේ වගුවට අදාළව බලන්න දීමේ සංඛ්‍යාවල පාදයේ 2යි, අෂ්ටමයේ වල 8යි, දශමයේ වල 10යි, ෂඩ්දශමයේ වල 16යි. ඒ විදිහට මේ පාදේ කොහොමද දක්වන්නේ කියලා තමයි පෙන්වන්නේ. එතකොට පාදයේ තියෙන්නේ මෙන්න මේ කුඩා කරලා පහලින් දක්වලා තියෙන්නේ. ඒතර මෙන්න මේ උදාහරණ ටික බලන්න කොහොමද තියෙන්නේ කියලා පාදේ. මෙතනදී 10යි. මෙතනදී අෂ්ටමයේ වලදී 8ක් පෙන්නනවා. 8ක් ඊට පස්සේ ෂඩ්දශමයේ වලදී 16ක් පෙන්නනවා. මේ කොටස පැහැදිලි ගත්ත කියලා මම හිතනවා. උදාහරණ ටික බලා ගන්න. ඊට පස්සේ ඊළඟ කොටසදී තියෙනවා අපිට දශමයේ සංඛ්‍යා පද්ධතිය. මුලින්ම ඉගෙන ගන්න තියෙන්නේ ඔයාලට දශමයේ සංඛ්‍යා පද්ධතිය. මිනිසාට හුරු පුරුදු සංඛ්‍යා පද්ධතිය දශමයේ සංඛ්‍යා පද්ධතිය වේ. අපි මෙහි සංකේත ඉලක්කම් ලෙස හැඳින්වීමට පුරුදු වී සිටිමු. සියලුම අංක ගණිතමය කටයුතු සඳහා මිනිසා දශමයේ සංඛ්‍යා භාවිත කරේ. අපි එදිනදා භාවිත කරන සංඛ්‍යා තමයි එතකොට දශමයේ සංඛ්‍යා කියලා තියෙන්නේ. බලමු සංඛ්‍යාවක් ලියන විට එහි සංකේත පිහිටවන ස්ථානය අනුව වටිනාකම වෙනස් වේ. මුලින්ම දශමයේ සංඛ්‍යා පද්ධතියේ සංකේත ගන්න බිංදුවේ සිට 9 දක්වා. එතකොට දශමය කිව්වහම 10 අඩංගු වෙන්නේ නෑ මේ සංඛ්‍යා පද්ධතියේ. එතකොට බිංදුවේ සිට 9 දක්වා තියෙන්නේ. මේකේ බේස් එක වෙන්නේ 10. මොකද මේක ගණන් කරලා බලන්න ඉස්සෙල්ලා මම කිව්වා වගේම 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. එතකොට මෙතන සංඛ්‍යා බැලුවොත් එම බිංදුවේ සිට 9 දක්වා 10ක් තියෙනවා. එතකොට මෙතනදී පාදේ වෙන්නේ 10යි. ඒ වුණාට මෙතන 10 අඩංගු වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. ඊට පස්සේ සංඛ්‍යාවක් ලියන විට එහි සංකේත පිහිටුන ස්ථානය අනුව සංඛ්‍යාවේ වටිනාකම වෙනස් වෙයි කියලා තියෙනවා. අපි උදාහරණ බලමු. මෙතනදී 123 මේ 1යි 2යි 3යි කියන සංකේතය යොදා ගනිමින් අපිට ලියවිය හැකි සංඛ්‍යා පද්ධතිය මේ පිහිටන විදිහ අපිට 123 ලියන්න පුළුවන් 231 ලියන්න පුළුවන්. ඒ විදිහට මෙන්න මේ සංඛ්‍යා තුන යොදාගෙන අපිට ලියන්න පුළුවන් සංඛ්‍යා කීයක් තියෙනවද කොච්චර ලියන්න පුළුවන්ද ඒ විදිහට තමයි මෙතනදී දාලා තියෙන්නේ. මේකෙන් ලියන්න පුළුවන් අඩුම අගය තමයි 123 වැඩිම අගය තමයි 321. අපිට ඔයාලා මේ වගේ උදාහරණ අරගෙන ලියලා බලන්න 4 5 6 7 8 9 මේ විදිහට අරගෙන ඉවරලා ඒක ලියලා බලන්න අපිට ලියන්න පුළුවන් සංඛ්‍යා කීයක් තියෙනවද අඩුම අගය මොකද්ද වැඩිම අගය මොකද්ද කියලා. එතකොට බලන්න මේ උදාහරණයට අනුව මම හිතනවා පැහැදිලි ඇති කියලා. මේක පොඩි ගණිත ක්‍රියාකාරකමක් අපිට දීලා තියෙන්නේ. ඊට පස්සේ දශමයේ සංඛ්‍යාවක් සෑදී ඇති ආකාරය අධ්‍යයනය කරමු. මුලින්ම අපිට තියෙනවා ගණක රාමුව. පොඩි කාලේ ඉගෙන ගත්තේ ගණක රාමුව. ඒ විදිහට ගණක රාමුව නිර්මාණය කරන්න තියෙන්නේ
231ට. එතකොට 231 ගණක රාමුව නිරූපණය කිරීම තමයි මෙතන තියෙන්නේ. අපිට බලන්න අපිට ඉගෙන ගත්තා එක ස්ථානය, දස ස්ථානය, සිය ස්ථානය. මෙන්න මේ විදිහට ගණක රාමුව ඇඳ ගන්නවා. මේකේ අටින් අපි අනිවාර්යෙන් මෙන්න මේක ලියා ගන්න. මෙන්න මේ කොටස. පළවෙනි එකේ ඒවා පෙන්නනකොට 10 බල බිඳුව. ඊට පස්සේ 10 බල 1, 10 බල 2. කොහොමත් අපි දන්නවා 10 බල බිඳුව කියන්නේ 1යි. 10 බල 1යි කියන්නේ 10යි, 10 බල 2යි කියන්නේ 100යි. ඒක මෙන්න මේකේ මේ පෙන්නලා තියෙන්නේ 100යි 10යි 1යි කියලා අන්න ඒකම තමයි මෙතන ලියලා තියෙන්නේ. දශම සංඛ්‍යා ස්ථානගත කිරීම පෙන්වන විදිය. හරි. අපි මේ වගේ ගණක් හදලා බලමු. විහිඳුවා බැලීමත් අපි ඉස්සෙල්ලා විහිඳුවා දැක්වීමත් බලමු. බලමු මේ සංඛ්‍යාව දක්වලා තියෙන කොහොමද කියලා. එතකොට 2 වැඩි වෙන්නේ 10 බල 2කින්. එතකොට මෙතන බලන්න 231 කියන සංඛ්‍යාව මේ විදිහට දක්වන්නේ 231. එතකොට 2 පෙන්වන්න ඕනේ මේ 100. එතකොට බෝල දෙකක් මේකේ ඇඳලා තියෙනවා. ඊට පස්සේ 3 පෙන්නලා තිනවා මේකේ. එතකොට බෝල 3ක් මේකේ ඇඳලා තියෙනවා. 1 පෙන්නලා තියෙනවා. 1 බෝලයක් මේකේ ඇඳලා තියෙනවා. ඒක විහිඳුවා දක්වන්න ඕනේ. බලමු 2 වැඩි වෙනවා 10 බල 2කින්. මෙතන බලන්න 10 බල 2 කීයක් තියෙනවද බෝල? අපි යන්නේ 2ක්. එතකොට මෙතනදී 2 වැඩි වෙන්නේ 10 බල 2කින්. ඊට පස්සේ ඒකට එකතු කරනවා ඊළඟ සංඛ්‍යාව. ස්ථානීය අගය තමයි පෙන්වන්නේ මේ විදිහට. ඊට පස්සේ 3 වැඩි වෙනවා 10 බල 1කින්. ඊට පස්සේ 1 වැඩි වෙනවා 10 බල බිඳුව. බලමු මේක ඊට පස්සේ එකතු කොහොමද වෙන්නේ කියලා. 10 බල 2 කියන්නේ 100. ඒකම තමයි මෙතනදී ආදේශ කරලා තියෙන්නේ. 2 වැඩි වෙනවා 100ෙන්. ඊට එකතු වෙනවා 3 වැඩි කරනවා 10ෙන්. 1 වැඩි කරනවා 1ෙන්. 10 බල බිඳුව කියන්නේ හැම තිස්සෙම 1යි. ඒක මතක තියාගන්න. හැම සංඛ්‍යාවකම බිඳුවෙනි බලය කියන්නේ 1යි. ඒක මතක තියාගන්න. එතකොට මේකේ 2 වැඩි කරනවා 100ෙන් මෙතන 200 එනවා. 3 වැඩි කරනවා 10ෙන් මෙතනද 30 එනවා. එක වරක් එක 1යි. එතකොට 231 කියලා මෙන්න මේ විදිහට විහිඳුවා ලියලා අපිට පෙන්නලා දීලා තියෙනවා. බලන්න මම සංඛ්‍යාවක් ලියලා තියෙන මේ විදිහටම 451 කියන සංඛ්‍යාව දක්වන්න ඕනේ විහිදුවා. එතකොට මෙන්න මේකේ ගණක රාමුවේ අපි අඳ ගන්නවා මුලින්ම 451 කිව්වහම මෙතන බෝල 4ක් පෙන්නලා තියෙනවා. සිය ස්ථානයේ දස ස්ථානයේ 5ක් පෙන්නලා තියෙනවා බෝල. මෙතනදී එක බෝලයක් පෙන්නලා දීලා තියෙනවා. ස්ථාන ටික මේ විදිහට ලියාගෙන තියෙනවා. ඊට පස්සේ මේක විහිදුවා දක්වන්න ඕනේ. 4 මෙතන බෝල 4ක් තියෙනවා. 4 වැඩි වෙන්න ඕනේ 10 බල 1කින්. ඒක මේ විදිහට ස්ථානීය අගය ලියලා තියෙනවා. ඊට පස්සේ 5 වැඩි වෙන්න ඕනේ 10 බල 1කින්. ඒක දක්වලා තියෙනවා. ඊට පස්සේ 1 වැඩි වෙනවා 10 බල 1කින්. ඒකත් දක්වලා තියෙනවා. ඊට පස්සේ මේ ලියපු සංඛ්‍යාව මෙතන ආදේශ කරන්න තියෙනවා. 10 බල 2 කියන්නේ 100යි. ඒක මේ විදිහට තියෙනවා. ඒකට එකතු කරනවා අනිත් සංඛ්‍යාව 5 10 බල 1 කියන්නේ 10යි. ඒක 5 වැඩි කරනවා 10යි. ඒකට එකතු කරනවා ඊළඟ සංඛ්‍යාව 1 වැඩි කරනවා 10 බල බිඳුවෙන්. එක්වරක් 1 විදිහට ලියලා තියෙනවා. 4 වැඩි කරනවා 100ෙන් 400 කියලා දක්වලා තියෙනවා. 5 වැඩි කරනවා 10ෙන් 50 ඇවිල්ලා තියෙනවා. 1 වැඩි කරනවා 1ෙන් 1 ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ සංඛ්‍යා ටික එකතු කරනවා. 400ට 50 එකතු කරනවා 50ට 1 එකතු කරනවා. එතකොට උත්තරේ එනවා 451. මේ ලියලා තියෙන සංඛ්‍යාවම තමයි එන්නේ විහිදුවා ලියුවහම. විහිදුවා ලිවීම පැහැදිලි ඇති කියලා මම හිතනවා. මේ වගේ සංඛ්‍යා 5ක් විතර අරගෙන ඔයාලා ලියලා බලන්න. විහිදුවා ලියලා මෙන්න මේ ගණක රාමුවේ දක්වලා බලන්න. ඔයාලගේ වැඩ පොතේ මේකට උදාහරණ දීලා තියෙනවා.